කොහොමද ඔයාලට ඔන්නබලා අසන කතාවලත් කොටසක් කරගෙන ආවා. ඒක කියවන්න කියලා ආරාධනා කරනවා. ඒත් එක්කම කතාව ගැන ඔයාලට හිතන දේ පහළ කමෙන්ට් සෙක්ෂන් එකට දාගෙන යන්න. කතාව ලයික් කරන්න දාන්න, channel එක subscribe කරන්න අමතක කරන්න. අලුත් කොටසක් කරේ මෙන්න. 12 කොටස. මං කියන දේ අහන්න කරන්න පුරුදු වෙන්න. ප්‍රශ්න එපා. මොකද මම මේ දේවල් කරන් තමසේ කොහෙට හරි උස්සගෙන පාවිච්චි කරලා අතාරින්න නෙමෙයි. බැඳපු ගෑණියෙක් තනි වුණාම පිරිමියෙන්නේ ඒකටනේ නේද? ස්පෙෂලි සල්ලි ටිකක් තියෙනවා. හැබැයි පපා හැම එකම එහෙම නෑ හරිද? ඒව ඕනි නම් මට සල්ලි වියදම් නොකර බ්‍රෑන්ඩ් නෙම ඒවා ගන්න පුළුවන්. මේ සුවහස් බැලුවොත් එන්න ගෑනු ඕනි තරම්. එච්චර අසහනයක් නෑ මට. ඒ නිසා ප්‍රශ්න එපා ඒ ගැන. කාගේ කවුද නොදැන හොස්පිටල් එකේ අඬු කඩාගෙන හිටපු මට කන්න ගෙන අප බත් එක කවපු ලස්සන නර්ස් තාමත් මගේ හිතේ එදා හිටපු තරම ඉන්නවා. දැන් යන්න. ලොකු අම්මලා ඉන්නවා කිව්වනේ මං එන්නේ නැහැ නිසා පරිස්සමින් ඉන්න පැටියෙක් හරිද? ඔහු ඇසත් ඒ කෙල්ල හිස වැනුවේ වැටෙන්න ඔන්න මෙන්න කඳුළු පොකුරක් සමග. එදා පත්පතට ඔහු මේ කලගුණ දක්වනවාද? මේ ලස්සන ඇස්වලින් අඬන්න තියාගන්න එපා. කඳුළු හලලා මාව යකා කරගන්න එපා බබා. සුහස් පවසන්නේ කෙල්ලෝ තුරුලට ඇද නල්ලද සිපමක් තපමිනිය. ඔහු සිප සැනසෙයි. ගිනි ගන්නේ තමයි. ඒ හුණුසුම ඉල්ලන ගත සනසා ගන්නේ අපහසු වෙන්නේ. බබකේ නම කියන පරිතර තමස ලස්සනයි. මේව සුදුයි කියලා අනිත්තුන් දකින්න බෑ හරිද? ලයිට් කෙල්ලගේ හිස තද කර. සාරින් ඉවර බඳ වටා සුරතින් පිරිමැදෙමින් ඔහු පවසන්නේ කෙල්ලගේ කම්බලෙත් ගෙලෙත් යම්තම් දෙතොල් තවරමිනි. තම දෙතොල් වෙවුලනවා ගයිෂ්ට දැනුනි. සුවහසකේ මොම දොත්තට ගත්තේ කාඳුළු පිස දමා මොහොන දොත්තට කරමිනි. වෙවුලන රත් දෙතොල් වෙතම ඇදෙන තම දැස් ඉන් මුදවාගත නොහැකි තැන. ඔහු සුරතින් හේ දෙතොල් වැසුවේ ඔහුගේ දෙතොල් පහස අයදෙන කෙල්ලගේ සිතයට පිරෙන සිතිවිලි පුපුරවා තබමිනි. දැන් ගිහින් වොෂ් එකක් දාගෙන හොඳ කොෆි එකක් බොන්න. ලොකු අම්මලා කෑම හදලා තිනේද? සුහස් අසන්නේ කෙල්ල අකමැත්තෙන් ඔහු තුරුලෙන් මිදෙන විට. මොනතරම් වැසී ඇත හැලෙන අන්ධකාරයේද මේ රීතුල ඔහුට කෙතරම් දේවල් කළ හැකිද? නමුත් ඒ පාලනය වන පිරිමියා ගැන හිත ඇතුළෙන් නැගෙන හැඟීම් කෙල්ලට වදන් කළ නොහැක. ඔහු ගැන දැනෙන්නේ අසීමාන්තික ගෞරවයකි. පරිස්සමට ගිහින් මැසේජ් එකක් දානවද? මං කියන්න. පුතාව දෙමන්න එපා මේ කුඩේ අරන් යන්න. උදේට මං එන්නම් අරගන්න. ඔව් කීවේ ඇගේ කකුලක් යන්තම් ඇඟිලි තුඩින් පිරිමැදෙමිනි. කෙල්ල හිස වැනුවේ කුඩේට රැගෙන රේන් බසිමිනි. මේ වැසි මොකේද ආවේ කෙල්ල? ලොකු අම්මා අසන්නේ විමසිලිමත් ඇසිනේ. ඔෆිස් එකේ වාහනයක් ආව මේ පැත්තේ ඒකේ ආවේ. කෙල්ල කීවේ අහසේ යහනින් තබමිනි. නතාෂා එදෙස බැලුවේ දැස් සිහින් කරමිනි. අරහෙන් කෝල් කළාද චූටි? ඕවගේ හවස ගත්තා. ලබන සඳේ දැන් ට්‍රේනින් ඉන්න කිව්වා. මට හිතෙන්නේ අර සර්නසයි ජොබ් එක සෙට් උනේ. නැත්තම් පට්ට ක්වොලිෆිකේෂන් තිබ්බයි හිටියා. මාව අරන් පුදුමයි. ඒ දරුවා කවුද කෙල්ලේ? ලොකු අම්මා අසන්නේ සැකයක් හිතේ තබාගෙන. අපේ සර් ලොකු අම්මේ එතන චූටි ලගස අපේ සර්ගේ යාළුවෙක්ලු. මාව පහළදී දැකලා ඇහුවා ඇයි මෙහෙ කියලා. නංගි ගැන කිව්වම නම අහගෙන ගියා. මහත් හිතුවේ නෑ. පස්සේ කිව්වා සෞන්දර්ය කියන සර්ගේ යාළුවෙක් කියලා. නංගි පොඩ්ඩක් බලන්න කිව්වලු. ඔය සර්ලා එක ඕනියට වඩා ඇයි හොඳයි කන්නම් තියාගන්නව නෙමෙයි යෝ. ඒ සර් නෙමෙයි දැන් නෙමෙයිනේ දැන් වාහනේ ආවේ. පිස්සුද ලොකුවම මේ ඔෆිස් ට්‍රාන්ස්පෝර්ට් එක. ඒක නිසා දරුවෙක් ඉන්න අම්මෙක් බව මතක තියාගන්න. බැඳලා කසාද කඩාගත්ත ගෑනුන්ට ලං වෙන්නේ පිරිමි ආදරෙට නෙමෙයි කියලා නොතනින්ම බබෙක් නෙමෙයිනේ. ලොකු අම්මා කියද්දි කෙල්ල නිහඬ වූයේ. ඒ කියන්නේ සත්‍ය වුවත් සුහස් ගැන එසේ සිටීමද පාපයක් වන බැවිනේ. දරුවත් එක්ක ඉතුරු කාලේ ඉන්නවා මිසක් ආයෙ මිනිස්සු ලං කරගෙන මුලක්ස් තියන්නේ නෙමෙයිනේ. අන්තිමට දරුවෝ දෙන්නෙක් පහදන්න උනහම තේරෙයි රාගේ. ඒ වරද ඇය. එහෙම මොනවත් නෑ ලොකු අම්මේ. ඉතින් අක්කට තව පාරක් බඳින්න බැරි මොකද අම්මේ? මිනිහා දාලාගේ එකම කියන්නේ අක්කද? කසාදවත් නොබැද පිටිමුට්ට වගේ කෙල්ලෝ එක බලද්දි අක්කා තම කොච්චර ලස්සනට ඉන්නවද බලන්නකෝ. කොහොම හිටියත් තුන් කෙල්ලෝ
කෙල්ල බඳින්න උන් හිටියට ළමයි එක කසාද ගැන කරගහන පිරිමි නෑ. පත්මිනී පවසයි. කෙල්ල සුසුමක් කියලා එතැනින් ඉවත් වූයේ නොරිස්සුමෙනි. අපේ අම්මට තෙලාවකට පිස්සු. ඔයාව ගණන් ගන්න එපා. එයා නේද ආවේ. මං අම්මට කියන්නේ ඈනේ. ඔයා තමයි හරි ලස්සන අයක්. අපි හොඳ අයෙක් හොයාගමු. නතාෂා කෙල්ලව කොනිත්තා කීවේ රහසිනි. අයිෂි කිසිවක් නොකීවේ නතාෂාට නොරි දෙන්නට පහරක් ගසමිනි. අපි හෙට උදේම යනවා ලොකු කෙල්ලේ. චූටිට මෙහිඳ යන්න පුළුවන් නේ. උඹයිලා මේ විතරනේ ඉන්නේ. ඉරිදට මං කෙල්ලව එක්කන් එන්නම්. මේ සාරියත් ටිකක් කෙල්ලට දීපන් අමාරුවෙන් මාරුවට අඳින්න. කෙල්ලව බලාගන්න ටිකයි කිට මෙහි පුරුදු නැහැ. ලොකු අම්මා කියන්නේ නතාෂා එතන නැති නිසාය. කෙල්ලට එකඟ වූයේ තමාත් දරුවත් සිටින්නේ තනිවම නිසා එවන් පවුලේ කෙනෙක් ළඟ සිටීමද සිතට සවියක් පැමිණි. සුවහස් යන සිහිනයකි. තමා කොයි මොහොතක හොය සිහිනෙන් අවදිව නොවන්වානය. එවිට තමා දරුවත් පමණි. සුපුරුදු පරිදි සුහස් කිරේ නිවස ඉදිරිපිට නතර වූයේ ලොකු අම්මලා පාන්තර ගිය නිසාය. අද යාළුවෙකු මීට් වෙන්න යනවා තවල් රාජගිරියට. මිනිහගේ ගාමන්ට් ෆැක්ටරි එකක් තියෙනවා. ඒකේ කෑම ඕඩර් එකක් ටෙන්ඩර් එකක් තියෙනවා. මම බැලුවේ සයිට් එකකින් ඒක පටන් ගන්න. මේ ඉකොනොමික් ක්‍රයිසිස් එකත් එක්ක හොටෙල් වැටෙන ප්‍රමාණය වැඩි. කේටරින් සයිඩ් එක මුලදිම මං කළේ හොටෙල් එකත් එක්ක ටිකක් බැලන්ස් කරගන්න අමාරු නිසා නැවැත්තුවා. ආයෙම පටන් ගන්න බැලුවේ. අනේක හොඳයි සර්. එහෙම අපිට ඕඩර්ස් ටිකක් ගන්න පුළුවන් නම් තව කීප දෙනෙක් වැඩට අරගෙන කරන්න පුළුවන්. කරන විදිහ මට කියන්න මම බලන්නම් ඒ ටික. Are you sure? සුහස් අසන්නේ තිලිසෙන දැසිනි. තමා සමග විශ්වාසවන්ත කෙනෙක් සිටිය යුතුය. අයියා අත විවාහයෙන් පසු විදේශ ගත වන්නට සැලසුම් කරන නිසා ඔහුගේ සහායද ඉදිරියට නොලැබෙනු ඇත. ඔව් සර් මට පුළුවන් උපරිමයෙන් මං කරන්න. එහෙනම් එච්චරයි. තනියම කරගන්න බය හිටියේ. මං එහෙනම් වැඩේ පටන් ගන්නවා. අපිට මේ PR එකෙන් කරන්න බෑ. වෙනම කම්පැනි එකක් විදිහට මං මේ බිස්නස් එක රෙජිස්ටර් කරනවා. මේකේ ෂෙයාර්ස් තියෙනවා. මට අයියටයි දෙන්නාටම. අයියා ටික අම්මට දෙයි වගේ. එහෙම වුණොත් මට මේක කරගෙන යන්න අමාරු වෙනවා පපා. පවසන්නේ මෙතෙක් නොදැන උන් කාරණාවකි. මව හා ඔහු අතර ඇත්තේ කීනම් ගැටලුවක් දැයි ඇය නොදත් අය. අලුතින්ම පටන් ගන්නවා නම් ෆන්ඩ්ස් මගේ පර්සනල් ෆන්ඩ්ස් දානවා මුලින්ම. ටික ටික රෝල ගහම මම බැලුවේ සමුද්‍රෝත් මේකට සෙට් කරගන්න. මොකද කියන්නේ මිනිහව ගන්නද? ඔව් අසන්නේ කෙල්ලගෙන. අපි මුලින් බලලා ඉමු නේද සර්. වැඩේ කරන්න පුළුවන් නම් එයාවත් ගමු. නැත්තම් හොඳ ජොබ් එකකින් අයින් වෙන්න කිව්වම එයාටත් අවුලයිනේ. මං අද ඔය කියන තැන අපේ අයියවත් දන්නේ. අම්මට නම් කොහොමද කියන්නේ නැහැ මං. හැබැයි තමස බලලා කියන කොහොමද කියලා. හොඳයි නම් කියන්න කැමති නැහැ ඒක අපි විකරන වෙන තැනක ගමු. ඔව් පවසන්නේ කෙල්ල තිකැස්සී බලද්දී. ඒත් කටපියන් හිටපන් ඕනෙදි පණ්ඩිත කතාවක් කිව්වොත් නම් අම්මපත් දිනව රත් වෙන්න පාර. ඔව් කිව්වේ ඇයි බිම බලද්දී. හමු වෙමු නැවතත්. ඉතින් අන්න සුවහස්යාගේ හොටෙල් එකෙන් අයින් වෙන්න යන්නේ. මොනවා වේද? කෙල්ලත් එක්ක යාට දිගටම ඉස්සරහට මේ පටන් ගන්න යන වැඩේ කරගෙන යන්න පුළුවන් වේද? එතකොට කතාවට අලුත් එකතු වෙන මේ නතාෂා සමුද්‍ර මොන වගේ චරිත වේද ඉස්සරහට? ලොකු අම්මා නම් ලොකු වෙනයක් නේ. ඒතකොට ලොකු අම්මා හිතුවා නතාෂා කොයි වගේ කෙනෙක් වේද? අපි බලමු ඉස්සරහට. එතකන් ඔයගේ අදහස් කියාගෙන යන්න කතාවට ලයික් එකකුත් දාලා channel එක subscribe කරන්න අමතක කරන්න එපා. තව කොටසක් කරන් එක්කනින් එන්නම්.